ඊයේ මම කුරුඳු ගැන වීඩියෝ එකක් දැම්මා. ඒ වීඩියෝ එකට ගොඩක් කට්ටිය කමෙන්ට්ස් කරලා තිබුණේ මම කියපු කතාව කාරණාව හරියට තේරුම් ගත්තේ නැතුව. ඒ කියන්නේ මම හඳ පෙන්නුවා. ගොඩක් කට්ටිය බලලා තිබුණේ ඇඟිල්ල දිහා. මම සාමාන්‍යයෙන් වීඩියෝ එකක් කරනකොට මම පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් සර්ච් කරලා බලලා හොයලා බලලා තමයි වීඩියෝ එකක් කරන්නේ. එහෙම නැතුව ආගිය යතේ නිකන් ඔහේ කටරාපලට වීඩියෝ එකක් ගහන්නේ නැහැ. මම ඊයේ කිව්වේ මොකද්ද? කෑමට ගන්න කුරුඳු පැකට් කරලා එවන ඒවා හරියට ලස්සනට පිළිවෙලට හදලා එවනවා නම් ඒ කුරුඳු වලට මාකට් එකක් හැදෙනවා. ඒවට බිස්නස් එකක් හැදෙනවා කියන එකනේ කිව්වේ. දැන් ඕක කිව්වට පිළිගත්තේ නැහනේ. මට කුරුඳු වැඩක් නැහැ මං ඊයේ ගෙනාවා. නමුත් අද මම මේක පෙන්වන්න ඕන හන්දම කුරුඳු එකක් ගෙනාව බලන්න. ඉස්සර බලන්නකො මේ අපේ රටින් මම ගත්ත කුරුඳු එක. පේනවනේ හොඳට. ඔන්න අපේ එක. රයිට් අපේ කුරුඳු එක. මම අද ගිහිල්ලා එකක් ගෙනාවා. මේ බලන්න කුරුඳු එක කොහමද කියලා. පේනවනේ කුරුඳු එක. මේක. ඩොලර් 7යි මේක. මම ඊයේ ගත්ත එක ඩොලර් 5යි හරිද? දැන් මේ ඔනවා මේ කඩුවේ නැත්නම් දැන් තමයි කඩන්නේ. මේ කොලේ පිටින් තියෙන මේ කඩන මේක මම කඩලා පෙන්නන්න. රයිට්. මේ කඩලා නෑ දැන් කඩන්නේ. බලන්නකෝ තියෙන විදිය කොහොමද කියලා. පේනවද? අතර කුණුඩු තියෙනවද මේකේ? නෑනේ. අරන් පෙන්නන්නකෝ එකක් ඔයාලට. මේ පේනවනේ. පේනවද ඇතුලේ? මොනවද තියෙද? ගණකම කොහොමද? රයිට්. මේක තමයි කිව්වේ. දැන් මේක මේ විදිහට ලස්සනට තියෙනකොට මෙහෙම ලස්සනට තියෙනකොට මිනිස්සු ගන්න නැද්ද මේක? දැන් මේකයි. රයිට්. මේ මම කඩෙන් ගෙනාවු මේකයි. බලන්න මේ කුරුඳු එකයි. අපේ කුරුඳු එකයි තියෙනවා මෙහෙම. මේ දෙකෙන් කවුරු හරි ගියොත් ගන්නෙ මොකද්ද? මේක ඩොලර් 5යි මේක ඩොලර් 7යි. මොකද්ද ගන්නෙ වැඩිපුර? මේකනේ ගන්නෙ. මේකේ කුණුඩු නෑ පිළිවෙලට ලස්සන පිරිසුදු හොඳ පෙනුමට තියෙනවා මේක. දැන් මේ දෙක එකට තිබුණොත් එම කවුරුවත් මේක ගන්න නෑ හොඳේ. මේ දෙක එකට තිබුණොත් කවුරුත් මේක ගන්න නෑ. ඔක්කොම ගන්න ඩොලර් දෙකක් වලට මේක ගන්න. මේක හොඳ පෙනුමට තියෙනවනේ. අනිත් එක ලංකාවේ මම ගත්තු එක ග්‍රෑම් 100ක් ඩොලර් 5යි. මේක ග්‍රෑම් 226ක් තියෙනවා මේ. ග්‍රෑම් 226ක් තියෙනවා ඩොලර් 7යි. කුරුඳු එක බලන්නකෝ කොහොමද කියලා. පේනවද ලස්සන? පේනවනේ. මම මේ කුරුඳු එක ගන්න ගිය වෙලාවේ එතනම තිබුණා මේ කුරුඳු එකම කුඩු කරලා. කුඩු එකක් තිබුණා. මම මේකෙත් වීඩියෝ එකක් කරන් ආවා. මේ තියෙන මේ වීඩියෝ එක බලන්න කොච්චර ලස්සන පිළිසු තියෙනවා කියලා. මේකමයි මං ඊයේ කිව්වේ අපි පැය ගණන් කාලේ වැය කරගෙන ගිහිල්ලා අපේ කමට අපේ කඩේකට ගිහිල්ලා අපේ දේවල් අරගෙන එන්නේ. අපේ රටට කීයක් හරි ආදායමක් ලැබෙනවනේ මේකෙන් ඩොලර් ටිකක්. ඒක නිසා. හැබැයි ඒකත් ගෙනල්ලා එපා වෙනවා නම් ඒ මිනිස්සු ආයි ගන්න නැහැ. දැන් මට ඊයේ දාපු වීඩියෝ එක පිටරටවල් වලින් ගොඩක් කට්ටිය ඉන්බොක්ස් කමෙන්ට්ස් කරලා තිබුණා. මාර විදියට ඔයා කියප එක හරි. ඇත්තටම අපි එකපාරක් ගිහලා කඩේකින් ලංකා කඩේකින් බඩුවක් අතට පස්සේ ආයේ කඩේට යන්නේ නැහැ. මොකද ජරාව තියෙන්නේ කියලා. අපි වැඩි ගණන් දීලා ගන්න බඩුවම ඊට වඩා ක්වොලිටියට හොඳට අඩුවට ඉන්දියන් බංග්ලාදේශ පාකිස්තාන නේපාල් කඩේක තියෙනවා චයිනීස් කඩේක. හරිද? මම මේ කියන්නේ ලංකාවේ කඩවල බඩු ගණන් වැඩි කියලා නෙමෙයි. අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා ගාන කීයක් වුණත් බඩු ක්වොලිටි නම් ගන්නවා. මං ඒකයි කිව්වේ අන්න ඒ තැනට මේ දේවල් හදන්න කියලා. ලංකාවෙන් පිටරට අපනයන කරන කුරුඳු වැඩිම හරියක් ගන්න කේක් බිස්කට් චොකලට් ඒ දේවල් හදන්න. ඊට පස්සේ සබන් වර්ග හර්බල් වර්ග ලංකාවේ මෙන්න මේ විදිහට හදන කුරුඳුක ප්‍රශ්නයක් නැහැ. මේක ඊට පස්සේ කුඩු කරලා ගන්නෙ. හරිද? එතකොට සමහර මිනිස්සු තම්බලා බොනවා මේවා. ඒතර කෑමට ගන්න එක පේන්න තියෙන්නේ. රාක්කේ කොතන හරි පේන්න තියෙන ට්‍රැක් එකේ. අන්නේ පේන්න තියෙන එක මේ වගේ ලස්සන තිබුණාම මිනිස්සු ගන්නවා. මට කියන්න එපා ඔයාලා කුරුඳු තලන්නේ ඔහොමයි. ඔහොම තමයි කුරුඳු හන්දි කරන්නේ. පොඩි පොතු ටික ලොකු කොපුවක ඇතුළේ දාලා තමයි මේක හන්දි කරන්නේ. එහෙම තමයි කරන්නේ කියලා ඔයක කියන්න එපා. මම කොළඹ හතේ ඉපදිච්ච එකෙක්වත් ඇමරිකාවේ ඉපදිච්ච එකෙක්වත් නෙමෙයි. මම ගම ගිහුව පිටිච්ච එකෙක්. මමත් කුරුඳු තලන විදිය දන්නවා. අපේ ගෙදරත් කුරුඳු තියෙනවා. මම ඔය හැමදේම දන්නවා. මම කතා කරේ කුරුඳු තලන එක හරි කුරුඳු හන්දි කරන එක හරි ගැන නෙමෙයි. හොඳට තියනවා නම් කීය වුණත් බඩු හොඳ නම් ගන්නව සිලෝන් කිව්වහම. ඔයාලම තමයි සිලෝන් කියන නමක් කන්නේ. ඔයාලම තමයි ඔයාලගේ ව්‍යාපාරේ කන්නේ. ඔයාලට හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා. දෙයියනේ ඇඟිල්ල මගේ. හඳ තමයි පෙන්නුවේ. මට ඇති වැඩ කරන්නේ දැන් මම මේ මට වැඩකුත් නෑ. මම මේ කුරුඳු එකක් මම ගෙනල්ලා තියෙනවනේ. ඒත් මම මේ ඔයාලට කියපු දේ තේරුම් කරලා දෙන්න ඕන හන්ද A to Z මම මේක ආයි ගෙනාවේ කඩේට ගිහිල්ලා. හරිද? බලන්න කුරුඳු එක කොච්චර ලස්සනද කියලා. මිනිස්සු මේව ගන්නවා. හරි?
මේක බලන්න බෝතල එකක් දාලා ලස්සන හදලා තියෙන ඩොලර් 7ක්. මේක ග්‍රෑම් 225ක් තියෙනවා. අරක ග්‍රෑම් 100යි තියෙන්නේ. හරිද? අපේ දේ බාල්දු කොන නෙමෙයි මම මේ කියන්නේ. කරන එවුන්ට හරියට කරන්න. එතකොට තමන්ගේ බිස්නස් එක හරියට හදා ගන්න පුළුවන්. කවදාවත් ඇටෙන්නේ නැති වෙන්න. හොඳ ප්‍රොඩක්ට් එකක්. හරියට දෙන්න මිනිස්සු කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ කීය කන මිනිස්සු කීය දින හරි කනවා. අපේ උන් එහෙමයි. හැබැයි තමන්ගේ ව්‍යාපාරෙත් කාලා රටේ නමත් කාලා මහපාඩ වැටෙන්න එපා. ඒකයි මේ කියන්නේ. හරි. මං හිතනවා ඊයේ කියාපු දේ තේරුම් ගන්න බැරුව කමෙන්ට්ස් කරපු කට්ටිය කිව්වේ මොකද කියලා තේරුම් ගන්න නැති කියලා.